මං ඉන්නේ ලංකාවේ බොහොම වටිනා කියන ඖෂධීය ගහක් යට. ඔයාලට මේක දකින්නකොට පේනවා මේ මොනවද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ තමයි කතරමුරුංගා. කතරමුරුංගා කියන්නේ අපේ ජීවිතයට ගොඩක් වැදගත් වෙන දෙයක්. ඉතින් මට නම් මේවා කන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. මම නම් අමුයෙන් උනත් තරස් ගාලා මේක කනවා. ලෝකයෝ විත් සුබේ YouTube channel එකෙන් අරගෙන එන මේ වීඩියෝ එක කතරමුරුංගා පිළිබඳව තමයි. ඔයා දන්නවද ලංකාවේ හැදෙන එකම එක කොළ జాතියක් තියෙනවා. ඒක සතියර දවස් දෙකක් විතර නිවැරදිව ආහාරයට ගත්තොත් ඔයාට වයසට ගියත් ඇස් කණ්ණාඩි දාන්න වෙන්නේ නැහැ කියලා. ඒ විතරක් නෙමේ ශරීරයේ තියෙන පිළිකා සෛල පවා විනාශ කරන්න පුළුවන් සුපිරිම බලයක් මේ කතරමුරුංගා වලට තියෙනවා. හැබැයි මේක වරද්දලා හැදුවොත් නොදැනුවත්ව නිතරම කෑවොත් ඔයාගේ බඩ අජීර්ණය වෙලා ලෙඩ වෙන්නත් පුළුවන්. අද අපි කතා කරන්නේ අපේ ගෙවතුවල නිකම්ම වැවෙන හැබැයි රන් හා සමාන වටිනාකමක් තියෙන කතරමුරුංගා පිළිබඳව කියලා ඔයාලා දැනටමත් දන්නවා. ආයුර්වේදයේ කතරමුරුංගා හඳුන්වන්නේ ශරීරය නිවන ඖෂධයක් විදියට. අපි බලමු මේකෙන් ලැබෙන ප්‍රධානතම ප්‍රයෝජන මොනවද කියලා. මේකේ තියෙන අධික විටමින් A ප්‍රතිශතය නිසා ඇස් පෙනීම දුර්වල වීම වගේම රේඩියෝ තරංග දුරකථන පරිගණක නිසා ඇස් වලට වෙන හානිය වළක්වන්න පුළුවන්. බොහෝ දෙනෙක් පීඩා විඳින බඩේ දැවිල්ල, බඩවැල් වල තුවාල සහ මලබද්ධය නැති කරන්න මේ කොළවල තියෙන ස්වභාවික තන්තු සහ යුස සමත් වෙනවා. ශරීරයේ ලේ අඩු වුණ අයට විශේෂයෙන්ම කාන්තාවන්ට සහ ගර්භණී මව්වරුන්ට කතරමුරුංගා කියන්නේ යකඩ සපිරුණු දිව්‍ය ඖෂධයක්. හැබැයි මෙන්න මේ දේවල් හොඳින් මතක තියාගන්න. කතරමුරුංගා කොළ වගේ මෙහි මල්ද ගුණදායකයි. හැබැයි මල් පිසීමේදී එහි මැද තියෙන කහ පැහැති රේණුව හෝ තද නහරය අනිවාර්යෙන්ම ඉවත් කරන්නට ඕන. ඒක අයින් නොකර කෑවොත් වමනය, බඩේ කැක්කුම හෝ බඩ බුරුල් කරලා යන්නත් පුළුවන්. ඒ වගේම තමයි කතරමුරුංගා කියන්නේ අධික සිසිල් කෑමක්. ඒ නිසා සෙම් රෝග ඇදුම තියෙන අය නිතරම කන්න හොඳ නැහැ. සාමාන්‍ය කෙනෙක් වුණත් සතියකට දවස් දෙකකට වඩා කතරමුරුංගා ආහාරයට ගැනීම සුදුසු වන්නේ නැහැ. ඒ වගේම මුඛයේ හටගන්නා තුවාල සුව කරන්නත් මේ කතරමුරුංගා වලට පුළුවන්. ඔයාලත් කතරමුරුංගා කන්න කැමතිද? ඔයාලා ඒක උයන්නේ කොහොමද කියලා ඔබේ අදහසත් මේ කතාව නරඹන අතරතුර පළ කරන්න කියන ඉල්ලීමත් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.